එදිනෙදා ජීවිතයේදී වැඩ කිරීමෙන් අපිට පුළුවන් හිතන්න අපිට පුළුවන් එතකොට අපේ ජීවිතයට ඉස්සරහට එන අරමුණ හරියටම ඉටු කරගන්න. ඒකට ඒ වෙනුවෙන් අපි අරමුණක් කරන දිගටම වැඩ කරොත් අපිට පුළුවන් ඒ අරමුණ ජයගෙන අපේ ජීවිතය සාර්ථක කරගන්න. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ අරමුණ ඔයාලට තියෙන අරමුණක් අපේ අරමුණ කොහොමද වැඩි දියුණු කරන්නේ කොහොමද අපි අරමුණකට වැඩ කරන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්නේ. ඒ වෙනුවෙන් මම තෝරගත්ත ටිප්ස් ටිකක් තමයි දැන් තියෙන්නේ අරමුණකට අපි වැඩ කරන්නේ කොහොමද කියලා. අපි එහෙනම් මේ ටිප්ස් ටික බලමු. පළවන එක නිතරම මතක් කිරීම. ඒ කියන්නේ හිතන්න දැන් ඔයාලා වැඩ කරනවා ඔයා කිසියම් අරමුණක් ඔයා වෙන්න පුළුවන් ඔයා ඩොක්ටරෙක් වීමේ අරමුණෙන් ඔන්න ඒලොල් කාලෙදම වැඩ කරනවා. එතකොට ඔයාට පුළුවන් ඒ අරමුණ වෙනුවෙන්ම හිතලා වැඩ කරන්නේ අරමුණේ ඒලොල් හොඳින් විභාගෙන පාස් වෙලා මම කොහොම හරි ඒලොල් පාස් වෙලා කැම්පස් යන වෙලාව අරමුණ මේ වෙනුවෙන් වැඩ කරලා ඊට පස්සේ අපිට පුළුවන් ඊට පස්සේ අපේ ගෝල් එක ජය ගන්න අරමුණ ජය ගන්න. දෙවන එක තමයි ස්කිල් හදාගැනීම. හිතන්න Python වගේ ප්‍රෝග්‍රෑමින් කෝඩ් අපිට හොඳින් හදාරලා ඉගෙන ගත්තොත් අපිට පුළුවන් හොඳ කෝඩින් කෙනෙක් වෙන්න. අපිට IT ශාස්ත්‍රයේ අපිට යම් තැනකට ඉස්සරහට යන්න ඕන අපිට software engineering වගේ ගත්තොත් අපිට පුළුවන් ඒ වෙනුවෙන් තියෙන ස්කිල්ස් හැමදේම හදාගෙන ස්කිල් ප්‍රැක්ටිස් කරලා ස්කිල්ස් ඉම්ප්‍රූව් කරලා අපි අරමුණ වෙනුවෙන් එම ස්කිල් වැඩි දියුණු කරගෙන අපිට පුළුවන් අරමුණ ඉක්මනටම සාර්ථක කරගන්න. තුන්වෙනි ටිප්ස් එක තමයි ඉවසීම. අපි අරමුණක් වෙනුවෙන් වැඩ කරනවා අපිට ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ. හිතන්න ඔයාලට උදාහරණ ඉස්සර ගත්තොත් ඉලොන් මස්ක් එයා කොච්චර ඉවසීමෙන්ද එයා වැඩ කරලා තින්නේ. එයාගේ කොච්චර අසාර්ථක වීම එයාට වෙලා තියෙනවද ඒවා සේරම ඉවසගෙන හිමීට තමයි තමන්ගේ අරමුණ මේ වෙනුවෙන් වැඩ කරන්න කියලා හිතගෙන දාගෙන ඔහුගේ මාර්ගයට ඔහු පිවිසියේ. ඊළඟ ටිප්ස් එක තමයි කොම්ෆෝට් සෝන් එකෙන් ඉවත් වීම. මොකක්ද මේ කොම්ෆෝට් සෝන් එක කියන්නේ යාළුවනේ? කොම්ෆෝට් සෝන් එක කියන්නේ අපි සුව පහසු කලාපයේ ඉඳීම, ඉන්නේ නැතුව ඒකෙන් බැහැර වැඩ කිරීම. අපි එදිනෙදා ජීවිතයේ සෝෂල් මීඩියා වාච් කිරීම නැත්නම් ඇඳකට වෙලා ඔය නිදාගෙන සිටීම නැත්නම් ටීවී එක බැලීම නැත්නම් ඔය එක තැනකට වෙලා සිටීම ඉන්නේ මේක අපි කොම්ෆෝට් සෝන් එකේ ඉන්නේ. කොම්ෆෝට් බැහැරව කියන්නේ අපි අරමුණක් හිතේ තියත් මම මේක කරනවා කියනම මේ වෙනුවෙන් දිවා රාත්‍රී නොබලා වැඩ කළොත් අපිට පුළුවන් ඒ අරමුණ වෙනුවෙන්ම වැඩ කරලා අපේ අරමුණ ජය ගන්න. ඊළඟ එක තමයි රාමුවෙන් පිට සිටීම. ගොඩක් මිනිස්සු අද සමාජයේ රාමුව එකම රාමුවකට කොටු වෙලා ඉන්න නිසා ඔහුගේ අරමුණ ජය ගන්න උන්ට නොහැකි වෙලා තියෙනවා යාළුවනේ. එතකොට අපිට පුළුවන් අපිට අරමුණක් හදාගෙන ඒ රාමුවෙන් පිටට සිටින ගන්න කවුරුත් සිටින දෙයක් අපිට වැඩක් නැහැ. කවුරු මොනවත් හිතුවත් වැඩක් නැහැ කියලා හිතලා අලුත් විදිහකට ලෝකෙ දිහා දැකලා අලුත්ම විදිහට වැඩ කරලා අපේ අරමුණ වෙනුවෙන් වැඩ කරලා අපි අරමුණ ජය ගැනීමයි. ඊළඟ ටිප්ස් එක තමයි අනුන් සිතන දේ ගැන නොසිතීම. ගොඩක් අය මම හිතන විදිහට අනුන් සිතන දේ අරය මොනව හිතයිද අර මොනව කරයිද අරය මම මේක කළොත් මොනව හිතයිද එහෙම වැඩක් නැහැ. ඒක කවුරු මොනව හිතුවත් වැඩක් නැහැ. අපිට බලමානද නැහැ. ඒක එයාලා හිතන්නේ එයාගේ හිතින් එයාලා තමයි හිතන්නේ. ඒක අපිට බලනවත් නෙවෙයි. එහෙනම් අපිට වැඩක් තියුණා අපිට වෙන කෙනෙක් හිතන එකත් අපි එන්න ඒක තේරුම්ගෙන මේ විකාරයක් මේ හිතන්නේ කියලා අපිට පුළුවන් අපිට ප්‍රිය එක අපේ නිදහස හදාගන්න. අපිට අනුන් සිතන එක ගැන නොසිතුව අපි ලැජ්ජ නැහැ, බය නැහැ, කිසිම දෙයකට බය නැති නිර්භීත ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන්. අපිට එතකොටත් පුළුවන් අරමුණකට සාර්ථකව වැඩ කරන්න. ඊළඟ ටිප්ස් එක තමයි වෙනස් වීමට ඇති බය නැති කර ගැනීම. ඒ කියන්නේ වෙනස් වීම. හිතන්න දැන් කෙනෙක් සාමාන්‍ය විදිහට සම්පූර්ණ ඔහු කතා කරන විදිය, හිතන විදිය, ඇවිදින විදිය, අඳින විදිය සේරම වෙනස්. අන්න
ඔහු වෙනස් වීමට ඇති බය නැති කරගෙන ඉස්සරහට ගිහින් එතකොට මොකක්ද වෙන්නේ? දැන් හිතන්න ඔයාලට වෙන්න ඕනි හොඳ ගුරුවරයෙක්. ඔයාලට පුළුවන් ද නිකන් සාමාන්‍ය විදිහට ගන්නලා ගුරුවරයෙක් වෙන්න බෑ. හොඳ ගුරුවරයෙක් වෙන්න නම් හොඳට ටිප්ස් ඉගෙනගෙන වෙනස් වෙලා හොඳ පෞරුෂය පර්සනැලිටි හදාගෙන ආත්ම විශ්වාසය හදාගෙන ඒ වෙනුවෙන්ම බය නැතුව වැඩ කළොත් අපිට පුළුවන් ඒ අරමුණක් ජය ගන්න. හොඳයි යාළුවනේ, අද මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා කියලා. ඔයාලට අරමුණක වැඩ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඔයාලට වැදගත් ටිප්ස් ටිකක් තමයි මම අද මේ වීඩියෝ එකකින් ගෙන ආවේ. වීඩියෝ එක වටිනවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට ලස්සන වීඩියෝ ටිකක් ගෙනවට බලාපොරොත්තු වෙනවා. thank you සියලුම දෙනාට.